වන්ට විශාල දින ගණනක අසාධාරණයක් සිදු වෙලා තියෙනවා. වෙන වර්ෂවල තිබුණු දින ගණන අපිට ලැබිලා නැහැ. ඇත්තටම විෂය නිර්දේශ ආවරණය කරන්න බැරුව ලොකු අමාරුවක වැටිලා ඉන්නේ. ගරු ජනාධිපතිතුමනි, අපි මේ පිළිබඳව ගොඩක් අයට දැනුවත් කරා. අධ්‍යාපන අමාත්‍යාංශයට ලියුම් ලබා දුන්නා. අපේ දෙමව්පියන් අධ්‍යාපන අමාත්‍යාංශයේ නිලධාරීන් හමු වෙන්න උත්සාහ කළා. ඒ කිසිම දෙයකට සාර්ථක පිළිතුරක් අපේ මේ දුකට සහනයක් අපිට හම්බුනේ නැහැ. දික්වා නිසා මට මගේ නෝට්ස් ගොඩක් නැති වුණා. මාස 3ක් ගියා. අපිට සම්පූර්ණයෙන්ම අපේ සාමාන්‍ය ජීවිතයට එන්න අපි ගොඩක් දුක් විඳා. වගේම අපි මධ්‍යපාන්තික මිනිස්සු අපිට නැති වුණු පොත්පත් නෝට්ස් ඒ හැමදේම ආයෙත් ලබා ගන්න අපිට මාස 3මාරක් වගේ කාලයක් ඇත්තටම ගියා ජනාධිපතිතුමනි. ඔබතුමා ගොඩක් බුද්ධිමත් කෙනෙක්. ඒ වගේම අපි ඉගෙන ගන්නේ බයෝ විෂය ධාරාවත් එක්ක අපිට මේ සිද්ධාන්ත එකවර ග්‍රහණය කරගන්න අමාරුයි. ඔබතුමාට අපේ මේ දුක හොඳින් තේරෙනවා ඇති. මොකද ඔබතුමා අපේ හා සංකීර්ණ විෂය නිර්දේශයේ ඉගෙනගත්ත කෙනෙක් හින්දා. ඉතින් ගරු ජනාධිපතිතුමනි, ඇත්තටම විශ්වවිද්‍යාල ළමයින්ටත් ලැබෙනවා ස්ටඩි ලීව් සති 2ක්. නමුත් අපිට අගෝස්තු 7 වෙනිදා වෙද්දී සියලුම වාර කටයුතු ඉවර කළා. අගෝස්තු 10 වෙද්දී අපිට විභාගෙට සූදානම් වෙන්න කියලා තියෙනවා. ඉතින් ඒක ඇත්තටම කළ නොහැක්කක්. අපිට දැන් මේ තත්ත්වය හැටියට ඔබතුමාට විතරයි අපිට අපේ දුක කියන්න ඉතුරු. මොකද මේ කිසිම නිලධාරියෙක් මේ මධ්‍යපාන්තිකයාගේ තැනට ඇවිල්ලා අපේ දුක හඳුනගෙන කටයුතු කරන්නේ නැහැ. ඉතින් අපි ඔබතුමාගෙන් ආයාචනය කරනවා මේ 2026 ළමයි සියලු දෙනාම ඔබතුමාගෙන් මේ අවස්ථාවේදී කාරුණිකව ඉල්ලා සිටිනවා අපිට සහනයක් ලබා දෙන්න, අපේ දුකට අස්වැසුමක් ලබා දෙන්න. දික්වා නිසා පීඩාවට පත් වුණු ළමයි ගොඩක් ඉන්නවා. ඒ අයටත් මේක ලොකු සහනයක් වේවි. ස්තුතියි.